සුබ දවසක්. ඔයගොල්ලෝගේ 11 වසර පළවෙනි ගණිත පාඩමේ දැනගෙන ඉන්න ඕනේ වැදගත් කාරණා වලින් එකක් තමයි මොනවද පරිමේය සංඛ්‍යා කියන්නේ කියලා. අපි අද බලමු පරිමේය සංඛ්‍යා කියන්නේ මොනවද කියලා. හරි? පරිමේය සංඛ්‍යා කියන එක පරිමේය සංඛ්‍යා ඔයගොල්ලෝ දැනගන්න සිම්බල් එක තමයි Q. පරිමේය සංඛ්‍යාවලට මෙන්න මෙහෙම අර්ථ දැක්වීමක් තියෙනවා. Q කියන්නේ Q සමාන වෙනවා මම ඕක ලියන්නම්කෝ P බෙදීම R වලින් P බෙදීම R ට සමාන නම් P සහ P අයත් වෙන්න ඕනේ මෙන්න මේකට නිකිල සංඛ්‍යාවකට ඒ වගේම R උත් අයත් වෙන්න ඕනේ නිකිල සංඛ්‍යාවකට හැබැයි R අසමානයි බිඳුව වෙන්න ඕනේ. පැහැදිලිද? මෙන්න මේක තෘප්ත කරනවා නම් Q කියන්නේ පරිමේය සංඛ්‍යාවක් කියලා තමයි කියන්නේ. හරි? Q කියන්නේ P බෙදීම R ආකාරයට ලියන්න ඕනේ. මෙතන 32ක් තියෙන්නේ. Q කියන්නේ P බෙදීම R ආකාරයට ලියන්න පුළුවන් සංඛ්‍යාවක්. හැබැයි P කියන්නේ R කියන්නේ නිකිල සංඛ්‍යා. ඒ වුණාට මෙන්න මේ යට ඉන්න එක්කෙනා ඒ කියන්නේ හරය බිඳුව වෙන්න බෑ. ඒ කියන්නේ R බිඳුව වෙන්න බෑ. එහෙම වුණොත් ඒක වලට අර්ථ දැක්වීමක් නැහැ. ඒකයි. පැහැදිලිද? හරි. අපි ඉලක්කමක් අරන් බලමු. මම ගන්නවා 5 කියන ඉලක්කම. මම 5 කියන ඉලක්කම අරගෙන බලනවා P බෙදීම R ආකාරයෙන් ලියන්න පුළුවන්ද කියලා. 5 භාග සංඛ්‍යාවක් නෙමෙයි. ඒ වුණාට මෙතන තියෙන P බෙදීම R කියලානේ. මතකද මොනවද නිකිල සංඛ්‍යා කියලා? නිකිල සංඛ්‍යා කියන්නේ බිඳුව හෝ ධන හෝරෙන පූර්ණ සංඛ්‍යා ටික. උදාහරණයක් විදිහට 5 කියන්නේ නිකිල සංඛ්‍යාවක් තමයි. හැබැයි මට 5 භාග සංඛ්‍යාවක් විතර ලියන්න පුළුවන්ද? ඔව් ලියන්න පුළුවන්. මේ බලන්නකො. 5 බෙදීම 1 කියන්නේ මොකද්ද? 5 බෙදීම 1 කියන්නේ 5මයි නේද? හරි. 5 කියන එක මට ලියන්න පුළුවන් 5 බෙදීම 1 කියලා. එතකොට 5 කියන්නේ නිකිල සංඛ්‍යාවක්ද? ඔව්. ධන පූර්ණ සංඛ්‍යාවක්නේ. එහෙනම් මෙයා නිකිල. එතකොට 1 කියන්නේ නිකිල සංඛ්‍යාවක්ද? 1 කියන්නේ නිකිල සංඛ්‍යාවක්. එහෙනම් මෙන්න මේ කතාව හරි ගිහිල්ලා නේද? බලන්නකෝ 5 බෙදීම 1 විදියට ලියන්න පුළුවන්. හැබැයි 5යි 1යි දෙන්නම නිකිල සංඛ්‍යා. හැබැයි 1 බිඳුවට සමාන නෑනේ. එහෙනම් 5 කියන්නේ පරිමේය සංඛ්‍යාවක්. එහෙනම් මට ලියන්න පුළුවන් මෙයා පරිමේයයි කියලා. පරිමේය වේ කියලා. පැහැදිලිනේ? හරි. අපි තව සංඛ්‍යාවක් බලමු. අපි බලමුකෝ ඍණ 3. ඍණ 3 කියන්නේ මට මෙයා ලියන්න පුළුවන් නේද? ඍණ 3 බෙදීම 1 කියලා. පැහැදිලිනේ? ඍණ 3 කියන්නේත් නිකිල 1 කියන්නේත් නිකිල. එහෙමනම් දෙන්නම නිකිල. හැබැයි 1 අසමානයි බිඳුවට. 1 බිඳුවට අසමානයිනේ. එහෙනම් මෙයා පරිමේයයි. පැහැදිලිද? හරි. තව එකක් ගමුකෝ. අපි ගන්නවා භාගය. භාගය ගත්තාම එක බෙදීම 2නේ. උඩ ඉන්න කෙනා නිකිල. ඇයි ඒ? ධන පූර්ණ සංඛ්‍යාවක්. යට ඉන්න කෙනා හරය. එයත් නිකිල. උඩ ඉන්න කෙනයි ධන ඉන්නේ යට ඉන්න කෙනයි දෙන්නම නිකිල. හැබැයි 2 අසමානයිනේ බිඳුවට. 2 කියන්නේ බිඳුව නෙමෙයිනේ. හරි. එහෙනම් මෙයා අපිට කියන්න පුළුවන් මෙයා පරිමේයයි කියලා. පැහැදිලිද? හරි. එතකොට මොනවද පරිමේය වෙන්නේ නැත්තේ? දැන් හොඳ ප්‍රශ්නයක් එනවා. මේක මෙහෙමනම් මේ විදිහට ලිය හැකියි. මොනවද එතකොට පරිමේය වෙන්නේ නැත්තේ? අපි මේ වගේ සංඛ්‍යා ටිකක් අරන් බලමු. මම මේක ඉස්සලා මකාගෙන ඉන්නම්.
අයිට වඩා ලේසි මට මේක චුට්ටක් උඩට නැහැ නෑ මකාගෙන ඉන්න එක තමයි ලේසි චුට්ටක් දෙන්න හරි අපි දැන් බලමු මොනවද පරිමේය නොවන සංඛ්‍යා කියලා මේ බලන්නකො උදාහරණයක් විදිහට මම ලියනවා මූල 2 කියන එක වර්ගමූල 2 කියන එක පරිමේය සංඛ්‍යාවක්ද බලමු මේ ආකාරයට මට ලියන්න පුළුවන්ද කියලා මම මෙතෙන් ඇවිල්ලා ලියලා බලනවා වර්ගමූල 2 පරිමේය සංඛ්‍යාවක් විදිහට මට ලියන්න පුළුවන්ද කියලා හරි මම මෙහෙම අරගෙන මට මෙයා මූල 2 බෙදීම 1 කියලා ලියන්න පුළුවන් හැබැයි වර්ගමූල 2 කියන්නේ පූර්ණ සංඛ්‍යාවක්ද ඔයාලා දන්නවා 1 පූර්ණ සංඛ්‍යාවක් 2 පූර්ණ සංඛ්‍යාවක් ඒ කියන්නේ පළවෙනි 1 කියන්නේ නිකිල සංඛ්‍යාවක් 2 කියන්නේ නිකිල සංඛ්‍යාවක් එකේ වර්ගය කීයද 1යි දෙකේ වර්ගය කීයද 4යි පැහැදිලිනේ එහෙනම් 4 වර්ගමූල කරොත් 2 හම්බ වෙනවා 1 වර්ගමූල කරොත් 1 හම්බ වෙනවා පැහැදිලිද මේකේ තේරුම තමා වර්ගමූල 1 කියන්නේ 1 හැබැයි මෙතන ධන හෝරින 1 කියලා තමයි අපිට ලියන්නේ හැබැයි ඔයාලා ධන ගත්තත් ඇති ඔයාලා 11 අවසර යන්න හරි මෙතන 4 වර්ගමූලය තමා 2 කියන්නේ ඔක ධන හෝරින 2 වෙන්න පුළුවන් හැබැයි මොනවා හෝ 2 හැබැයි මේ 4 වර්ගමූලය ඒ කියන්නේ වර්ගමූල 2 කියන එකට මෙතන අගයක් නැහැ නේද එහෙනම් එයාට නිකිලමය අගයක් නැහැ එහෙනම් මෙයා නිකිල නොවේ මෙයා හැබැයි නිකිල ඒ වුණාට එයා අසමානයි බිඳුවට එහෙම වුණා කියලා මෙයා පරිමේය සංඛ්‍යාවක් වෙන්නේ නැහැ හේතුව තමා මෙයා නිකිලයක් නොවන නිසා මොකද මේ අර්ථ දැක්වීම එයා කියලා තියෙනවා මෙන්න මෙයයි දෙන්නම නිකිල වෙන්න ඕනේ මෙයා පරිමේය සංඛ්‍යාවක් වෙන්න නම් එහෙනම් මෙයා පරිමේය සංඛ්‍යාවක් නොවේ එහෙනම් මෙයාලට අපි කියනවා අපරිමේය සංඛ්‍යා කියලා පැහැදිලිනේ පරිමේය සංඛ්‍යාවක් නොවේ එයා අපරිමේය සංඛ්‍යාවක් ඔය විදිහටමයි මෙන්න මේක එකයට මූල 3 බලන්නකො එකයට වර්ගමූල 3 ගත්තොත් මෙයාත් නිකිලයක් හැබැයි මෙයා නිකිලයක් නොවේ මෙයා නිකිලයක් වුණාට වර්ගමූල 3 කියන්නේ නිකිලයක් නෙවෙයි මොකද මෙතනින් බලන්නකො වර්ගමූල 1 නිකිල වර්ගමූල 4 නිකිල මොකද වර්ගමූල 4 කියන්නේ 2නේ මේ දෙන්න අතර නේද 3 ඉන්නේ එහෙනම් 2යි 3යි කියලා දෙන්නම නිකිල වෙන්න බෑ වර්ගමූල 2 වෙන්නත් බෑ වර්ගමූල 3 වෙන්නත් බෑ මේ විදිහටම වර්ගමූල 5 නිකිලයක්ද වර්ගමූල 5 නිකිලයකොත් නොවේ ඔය විදිහට අපිට කියාගෙන යන්න පුළුවන් එහෙනම් එක බෙදීම වර්ගමූල 3 කියන එක යට ඉන්න එක්කෙනා නිකිලයක් නොවේ ඒකේ තේරුම තමයි මෙයා පරිමේය නොවේ පැහැදිලිනේ හරි එහෙනම් ඔය විදිහට දීලා තියෙන සංඛ්‍යා අතුරින් අපිට බොහොම ලේසියෙන්ම මොනවද පරිමේය සංඛ්‍යා කියලා හඳුනා ගන්න පුළුවන් මෙන්න මේක මතක නම් මොකද්ද මතක පරිමේය සංඛ්‍යාවක් කියන එකක් අපිට ලියන්න පුළුවන් p බෙදීම r විදිහට p බෙදීම r කියන එකේ p කියන්නේ නිකිලයක් r කියන්නේ නිකිලයක් ඒ වගේම r කියන එක්කෙනා බිඳුවට අසමාන වෙන්න ඕනේ ඔන්න ඔය අර්ථ දැක්වීම මතක නම් ඔයාලට වැඩි කරගන්න පුළුවන් මෙතන p r වෙනකොට ඕනෑම අකුරු දෙකක් ගන්න පුළුවන් හැබැයි වැදගත්කම තමයි ඒ ගන්න අකුරු දෙකම
මෙන්න මේක තෘප්ත කරන්න ඕනේ. සහ මෙන්න මේක තෘප්ත කරන්න ඕනේ. පැහැදිලිද? ඒ කියන්නේ ඒ දෙන්නම නිකිල වෙන්න ඕනේ. හරේ ඉන්න එක්කෙනා අනිවාර්යයෙන්ම බිඳුවට අසමාන වෙන්න ඕනේ. හරි? එතකොට මෙතන බිඳුව තිබ්බොත් මොකද වෙන්නේ? මෙතන බිඳුව තිබ්බොත් කිසි ප්‍රශ්නයක් නැහැනේ. ඇයි? බිඳුව බෙදීම එකක් බිඳුවයිනේ. එහෙනම් උඩ ඉන්නේ නිකිලයක් බිඳුව කියන නිකිලයක්. එහෙනම් බිඳුව කියන්නේ පරිමේය සංඛ්‍යාවක්. පැහැදිලි නේද? හරි. මේ විදිහට ඔයාලට ඕනෑම සංඛ්‍යා දීලා තියෙන සංඛ්‍යා ප්‍රමාණයක් ඇතුලෙන් නිවැරදිව තෝරගන්න පුළුවන් මොනවද පරිමේය සංඛ්‍යා මොනවද පරිමේය නොවන සංඛ්‍යා කියන අපරිමේය සංඛ්‍යා කියලා. මම හිතනවා ඔයාලා මේක පහසුවෙන් තේරුම් ගන්න ඇති කියලා. මේ වගේ තවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු සුබ දවසක්. Thank you.